මේ පැත්ත නම් ගන්නම දෙයක් නැහැ. මේ ලොකු ඩැමේජ් එකක් වෙලා තිනවා මේ පැත්තට. බලන්න එකතු වෙලා තියෙන කුණු කොට. වික්ටෝරියා පාක් එකේ රවුමක් යන්ද? අද නම් පොඩ්ඩක් හවස් වෙලා ආවේ. සාමාන්‍යයෙන් පාක් එක උදේට ලස්සනයි. වෙනසකට ඒ චුට්ට හවස් වෙලා පාක් එකේ පැත්ත එන්න හිතුණා. මේ කවුරුත් නැහැ. අපි විතරයි මං හිතන්නේ මුළු පාක් එකේම ඉන්නේ. ඉතින් අද නිදහසේ පාක් එකේ රවුමක් යන්න පුළුවන්. එහෙනම් අපිත් එක්ක යමු වික්ටෝරියා පාක් එකේ බලන්න. මේ වගේ සම්පූර්ණම අලුතෙන් මේ පැත්තම රෝසමල් හිටෝලා මේ කියන්නේ දැන් දෙසැම්බර් කියන්නේ ගොඩක් කරලා අප්‍රේල් වගේ වෙද්දි සම්පූර්ණම මල් පිපෙන්න ටාගට් කරලා වෙන්න ඕනේ මේ ගානට අලුතෙන් හිටවලා තියෙන්නේ. සාම වෘක්ෂය මේක හිටවලා තියෙන 1919 7/19 MM වෙඩ්බන් ආර්යාව. ඉතින් සෑහෙන කාලයක් වෙන ගහක්. මෙතන තියෙනවා විස්තරේ සෑහෙන්න පරණ ගහක්. බලන්න කොච්චර ලොකුද කියලා. මේ වගේ ලොකු ගහක්. ඉතින් සම්පූර්ණ විස්තරේ තියෙනවා. මේ තියෙන මං හිතන්නේ ඒ කාලෙම මේ ගහපු වෙනතක වෙන්නේ නැති. මේ පැත්තට තමයි චිල්ඩ්‍රන් පාක් එක තියෙන්නේ. අපි මේ ඉස්සලම චිල්ඩ්‍රන් පාක් එකේ පැත්තේ පොඩ රවුමක් යන් බලන්න. ඉන්න තියෙනවා ඉතින් මේ දිට්පා සුලි කුණාටුවේ විස්තරේ. එන්න බලන්න මේ ගස් ටික ගැලවිලා. මේ හරිය ගැලවිලාම ගිහින්නේ. මේ මෙතනත් ඔක්කොම ගස් ටික ගැලවිලා වතුර ගිහින් අපි චිල්ඩ්‍රන් පාක් එකට ගිහින් බලමු. මේ පේනනේ ඔයාලට මේ ගස් ඔක්කොම වගේ මේ ගැලවිලා මේ අලුතෙන් ආයේ ඔක්කොම හිටවලා තියෙන ඉතින් පාක් එකට සෑහෙන්න ඩැමේජ් එකක් වෙලා තියෙනවා මේ කුණාටුවෙන් පස්සේ. බලන්න මේ පැත්ත තාම ගම් වතුර කුණාටුවෙන් පස්සේ ආපු කුණු ටික තාම එහෙම්ම තියෙනවා. මං හිතන්නේ මේ ලොකු ඩැමේජ් එකක් වෙලා තියෙනවා මේ පැත්තට. බලන්න එකතු වෙලා තියෙන කුණු කොට. එතනින් එහාට මම හිතන්නේ චිල්ඩ්‍රන් පාක් එක සම්පූර්ණ වගේ ඩැමේජ් වෙලා සම්පූර්ණ මේ ටිකේ මඩ පිරීලා තිබිලා තියෙන්නේ. මේ පාත්වල සිමෙන්ටිවත් පේන්නේ නැහැ. මේ තාම ඒ තරම්ම මඩ සම්පූර්ණම වැර කොළ පාට ලස්සන තියෙන චිල්ඩ්‍රන් පාක් එකේ මොකුත් නැහැ. සම්පූර්ණ තියෙන්නේ මඩ විතරයි. ඊයේ පෙරේද නම් හොඳටම කුණු තිබ්බ මේ හැරි දැන් කුණු ටික අයින් කළා. හැබැයි මේ විදිහට තාම පාක් එක හදන ගමන් තියෙන. ඉතින් ටික දවසක් යයි චිල්ඩ්‍රන් පාක් එක නම් ඔයාලට පාවිච්චි කරන්න පුළුවන් තත්ත්වයට එන්න. ඉතින් මේක තමයි මේ දිට්වා සුලි කුණාටුවෙන් නුවරඑළියේ වික්ටෝරියා පාක් එකේ චිල්ඩ්‍රන් පාක් එකට වෙලා තියෙන ඩැමේජ් එක. ඔන්න ආයෙත් පාක් එක පැත්තට ආවා. මේ හරියට ඉතින් පේනවනේ වෙලා තියෙන දේ කුණු ඇවිල්ලා කුණු එකතු වෙලා ඔක්කොම ටික
මේ පැත්ත නම් ලොකු අවුලක් නැහැ. හැබැයි මේ සමහරවිට අර ඇල පැත්තට මාකට් එක පැත්තට වෙන්න තියෙන සයිඩ් එකේ ටිකක් ලොකු ඩැමේජ් එකක් කරලා තියෙනවා. මොකද නුවරඑළිය ටවුන් එක යට වුණා. ටවුන් එක යට වෙලා ඒ පැත්තට තමයි ලොකුම වතුර ටික මේ ඇවිත් තිබුණේ පාක් එකේ. බලන්න පාක් එකේ ඉතුරු ටික කොච්චර ඩැමේජ් එකක් මේ පැත්තට වෙලාද කියලා. පාලමෙත් උඩ මෙහෙම කඩන් ගිහින් දාලා තිබ්බ තාර සහ මේ පැත්තේ මේ වල සම්පූර්ණ මඩ පිරීලා මේ පැත්ත නම් ගන්නම දෙයක් නැහැ. අන්න බලන්න. වෙලා තියෙන ඩැමේජ් එක. ඉතින් එහා මේ පැත්ත නම් ලොකු ප්‍රශ්නයක් වෙලා නැහැ. මේ ඉතින් සාමාන්‍ය විදිහට යන්න පුළුවන්. අර මේ ඇලපාර ළඟයි කියන්නේ ඇලපාර දෙපැත්ත තමයි ගොඩක්ම ඩැමේජ් වෙලා තියෙන්නේ. ඊටු ටික නම් ලොකු අවුලක් මුකුත් වෙලා නැහැ. සාමාන්‍ය විදිහට බලන්න පුළුවන්. ඉතින් එහා පැත්තේ තියෙන්නේ බස් ස්ටෑන්ඩ් එක. ඉතින් නුවරඑළිය බස් ස්ටෑන්ඩ් එක වලට පේන්නේ සම්පූර්ණම බස් ස්ටෑන්ඩ් එකේ වතුරෙන් යට වුණානේ. ඒ වතුර ටික ඔක්කොම මේ පැත්තෙන් තමයි ගොඩක්ම එළියට ඇවිත් තියෙන්නේ. ඒක තමයි මෙච්චර ලොකු ඩැමේජ් එකක් මේ වික්ටෝරියා පාක් එකේ වෙලා තියෙන්නේ. මෙතන උඩින් නම් ටිකක් ලොකු මේ නායක් ගිහින් තියෙනවා. ඔයාලට පේනවා ඇති. වික්ටෝරියා පාක් එකේ මේ අනිත් පැත්තේ එකට ගස් ටික ගස් කඩන් වැටිලා සම්පූර්ණ මේ පැත්ත නම් අවුල්ලා තියෙන්නේ. මෙතන උඩන් මෙහෙම මේ සූම් කරලා බලන්න ටිකක් ලොකු ගස් ගලවම් ඇවිත් ටිකක් ලොකු නායක් ගිහින් තියෙන මෙතන උඩ. තියෙන වික්ටෝරියා පාක් එකේ කැන්ටින් එක මේ අපි එන වෙලාව නම් තාම ඇරලා නැහැ. මම හිතන්නේ වෙලා තියෙන ඩැමේජ් එකයි ඒ ටිකත් එක්ක වෙන්න ඇති. ඔන්න පාක් එකේ මේ පැත්ත නම් මුකුත් ප්‍රශ්නයක් නැහැ. ඉස්සර වගේම ලස්සනට තියෙනවා. ඉතින් ඔන්න ඔහොම තමයි මේ වික්ටෝරියා පාක් එකේ අද වෙද්දි වෙලා තියෙන දේවල් ටික. දිත්වා සුලිකුණාටුවට සමහර දේවල් ටික ඩැමේජ් වෙලා තියෙනවා. හැබැයි එක පැත්තක් ප්‍රශ්නයක් නැහැ. හොඳටම තියෙනවා. තව පැත්තක අලුතෙන් රෝස වවලා තියෙනවා. ඒ ටික ඉක්මනටම මල් පිපෙයි. ඉතින් ඔයාලා එනවනම් මම හිතන්නේ දැන් එන්න පුළුවන්. කිසි ප්‍රශ්නයක් නැහැ. මොකද අපි දැක්කා මෙතන වැඩ කරන අය මාර උනන්දුවෙන් මාර ඉක්මනට මේක අය රිකවර් කරන්න දේවල් කරනවා. එතකොට අර ඩැමේජ් වෙලා තිබ්බ දේවල් මම හිතන්නේ තිබ්බට වැඩිය සෑහෙන අඩුයි දැන් මේ වෙද්දි. තව ගොඩක් වෙලාවට සතියක් විතර යද්දි කිසි ප්‍රශ්නයක් නැතුව ඔයාලට පරණ පුරුදු වික්ටෝරියා පාක් එකම මේ බලා ගන්න පුළුවන් වෙයි. එහෙනම්
වික්ටෝරියා පාක් එකේ දිට්ටෝ වලින් පස්සේ මොකද වෙලා තියෙන්නේ මේ වීඩියෝ එක මෙතනින් ඉවර කරන්න. එහෙනම් ඊළඟ වීඩියෝ එකකින් ඉන්නට හම්බෙමු.